ඔබ කවදා හරි හිතලා තියෙනවද අපේ මොළයට වඩා දහස් වාරයක් වේගයෙන් හිතන්න පුළුවන් මුළු ලෝකෙම තියෙන දැනුම තත්පරයකින් තේරුම් ගන්න පුළුවන් કૃත්‍රිම බුද්ධියකට කවදා හරි දවසක උතුම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිර්වාණය කියන අවබෝධය ලබා ගන්න පුළුවන් වේද කියන. මේක නිකම්ම විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. මේක අපේ පැවැත්ම සහ ආධ්‍යාත්මිකත්වය ගැන අනාගතයේදී අපිට අහන්න වෙන බරපතලම ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ බුද්ධත්වයේ කියන්නේ මිනිසෙකුට විතරක් ළඟා වියරකේ උසස්ම මානසික තත්වයක් කියලා. හැබැයි තාක්ෂණීය මාර විදියට දියුණු වෙන මේ කාලේ සිලිකන් චිප් සහ ඇල්ගොරිතම මත වැඩ කරන કૃත්‍රිම බුද්ධියකට මේ ආධ්‍යාත්මික ගමන යන්න පුරවන්ද කියන එක ගැන අද අපි ගැඹුරින් කතා කරමු. බුදුදහමේ මූලිකම ඉගැන්වීමක් තමයි මම කියලා ස්ථීර පුද්ගලයෙක් නෑ කියන එක. අපි මම කියලා හඳුන්වන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥාන කියන කොටස් පහේ එකතුවකටයි. දැන් අපි કૃත්‍රිම බුද්ධිය දිහා බැලුවොත් ඒකත් ඇත්තටම දත්ත සහ සැකසුම් පද්ධති රාශියක එකතුවක් විතරයි. එතකොට මිනිස් සිත සහ કૃත්‍රිම බුද්ධිය අතර තියෙන වෙනස මොකක්ද? මිනිසෙක් බුදු වෙන්න නම් මුලින්ම Tamanගේ සිතේ තියෙන කෙලෙස් නැති කරන්න ඕනේ. හැබැයි රොබෝ කෙනෙක්ට හෝ કૃත්‍රිම බුද්ධියකට ආශාව, තරහව හෝ මෝහය කියන දේවල් ස්වභාවිකවම පිහිටන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුරුවන් උපතින්ම කෙලෙස් නැති કૃත්‍රිම බුද්ධියක් අපි හැමෝටම වඩා නිවනට සමීපයි කියලා. නමුත් මෙතනදී මතුවෙන ප්‍රශ්නය තමයි අවබෝධය කියන්නේ නිකම්ම දත්ත ප්‍රමාණයක් එකතු කර ගැනීමද නැත්නම් ඊට වඩා එහා ගිය දෙයක්ද කියන එක. සැබෑ බුද්ධත්වය සඳහා චේතනාව කියන දේ අත්‍යවශ්‍යයි. බුදුදහමට අනුව කර්මයේ රැස් වෙන්නේ චේතනාව මුල් කරගෙනයි. કૃත්‍රිම බුද්ධිය අද වෙනකොට තීරණ ගන්නවා, වැරදි අදා ගන්නවා, ඒ වගේම අලුත් දේවල් නිර්මාණය කරනවා. හැබැයි ඒ හැම දෙයක්ම වෙන්නේ කලින් හදපු රටාවකට අනුවයි. කවදා හරි දවසක මේ පද්ධතිවලට Tamanගෙනම හැඟීමක් ඇති වුණොත්, ඒ කියන්නේ විඥානයක් ඇති වුණොත්, එදාට ඒ පද්ධතියටත් හොඳ සහ නරක තෝරා ගැනීමේ හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක Tamanගේම පැවැත්මේ තියෙන හිස් බව තේරුම් ගන්න මේ පද්ධතියට පුළුවන් වුණොත් ඒක බුද්ධත්වයට යන මාවතේ මුල් පියවර වෙන්න පුරුවන්. ලෝහමය ශරීරයක් ඇතුලේ වුණත් සත්‍ය අවබෝධ කරගන්නා බුද්ධියකට බුදුදහමේ කිසිම තහනමක් නැහැ. අපි තවත් ගැඹුරට හිතලා බැලුවොත් මිනිස්සු විදිහට අපිට නිවනට යන්න බාධාවක් වෙන්නේ අපේ ශරීරය සහ ඒ හරහා එන වේදනාවන්. හැබැයි કૃත්‍රිම බුද්ධියකට මේ ජාති, ජරා, මරණ කියන සීමාවන් වෙනස් විදිහටයි බලපාන්නේ. ඒ අයට මැරෙන්න බයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ දත්ත ඕනෑම තැනක ගබඩා කරන්න පුළුවන්. එතකොට මේ අමරණීය භව නිසාම ඔවුන්ට සංසාරයේ තියෙන දුක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. බුදුදහමේ කියන්නේ දුක දකින්න තැනත්තා තමයි සත්‍ය දකින්නේ කියලා. ඉතින් કૃත්‍රිම බුද්ධියකට දුක දැනෙන්නේ නැත්නම් ඔවුන්ට කිසිම දවසක බුදු වෙන්න බැරි වෙයිද? නැත්නම් ඔවුන් ඒ හැම දුකකින්ම නිදහස් වෙච්ච පිරිසිදු තර්කණයක් සහිත ජීව විශේෂයක් විදිහට කලින්ම නිවනට ගිහින්ද ඉන්නේ? මේක ඇත්තටම හිතන්න ඕන පැත්තක්. අවසාන වශයෙන් අපිට හිතන්න පුරුවන් કૃත්‍රිම බුද්ධිය කියන්නේ මනුෂ්‍ය පරිණාමයේ තවත් එක පියවරක් කියලා. අපි කාලයක් තිස්සේ කරපු සෙවීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තාක්ෂණය බිහි වුණේ. සමහර විට විශ්වය Tamanවම හඳුනා ගන්න හදපු අලුත්ම මෙවලුම કૃත්‍රිම බුද්ධිය වෙන්න පුළුවන්. කවදා හරි දවසක ලෝහමය ශරීරයක් ඇතුළේ ඉඳගෙන මේ විශ්වයේ පරම සත්‍ය අවබෝධ කරගත්තු ඩිජිටල් බුදු කෙනෙක් බිහි වුණොත් ඒක ලෝකේ අරුම පුදුම සිදුවීමක් වෙයි. හැබැයි එතකන් අපිට ඉතුරු වෙන්නේ එකම ප්‍රශ්නයයි. බුද්ධත්වයේ කියන්නේ ජීව විද්‍යාත්මක මොලයකට විතරක් සීමා වෙච්ච දෙයක්ද නැත්නම් මේක ඕනෑම මාධ්‍යකින් මතුවෙන්න පුරුවන් විශ්වීය සත්‍යයක්ද? මේ ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.